හලෝ කොහොමද ඔයාලට මං හිතනවා හොඳින් ඉන්නවා ඇති කියලා. ඉතින් අදත් අලුත් වීඩියෝ එකක් අරගෙන තමයි ඇවිල්ලා තියෙන්නේ. අද කතා කරන්නේ කොහොමද අපි සතුටින් ඉන්නේ කියලා. ඉම්ප්‍රූව්මන්ට් 30 days වලට මම වීඩියෝස් 3ක් කරලා තියෙනවා. අද 4 වෙනි දවස. එහෙනම් අපි බලමු කොහොමද අපි සතුටින් ඉන්නේ කියලා. යම් වීඩියෝ එකට. අපි හැමෝම කැමති සතුටින් ඉන්න. ඇත්තටම ඔයා සතුටින් ඉන්න ආසයි නම් ඔයාට සතුටින් ඉන්න පුළුවන්. එකට ඔයාට වෙලාව බලන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අපිට සතුටින් ඉන්න කරන්න පුළුවන් පළවෙනි දේ තමයි ඔයාට මේ වෙලාවේ ලැබිලා තියෙන හැම දෙයකටම ස්තුති කරන එක. ස්තුති කරනවටවත් වැඩිය දැන් තියෙන දේට ඔයා සතුටින් ඉන්නවා නම් ඔයාට මේ වෙලාවේ අපට වටපිටාවේ තියෙන දේ හැම දෙයකටම ඔයා සතුටු වෙනවා නම් ඒක තමයි ඇත්තටම අපිට සතුටු වෙන්න පුළුවන් එකම මාර්ගය. නැති දේවල් ගැන හිත දුක් වෙනවට වැඩිය තියෙන දේකට සතුට වෙලා ඉන්න එක අපි කරාම නැති දේවල් ගැන හිතන්නවත් අපිට අවශ්‍ය වෙන්නේ නැහැ. ඇත්තටම කියනවා නම් අපිට දැන් තියෙන දේ ගැන අපි සතුටුයි නම් අපිට නැති දේවල් ගැන අපිට දුක් වෙන්න අවශ්‍යතාවයක් නැහැ. ඒකයි මම ඔයාලට කියන්නේ. අනේ මට කොච්චර දේවල් තියනවද? මට දෙමව්පියෝ ඉන්නවා මේ ලෝකේ දෙමව්පියෝ නැති කන්න බොන්නවත් නැති අය කොච්චරනම් ඉන්නව ඇතිද? එහෙම හිතලා ඔයාට සතුටු වෙන්න පුළුවන්. දුකෙන් ඉද්දි සතුටින් ඉන්න ක්‍රමයක් නැහැ කියලා හිතනවා නම් ඔයා බලෙන් හරි සතුටට ක්‍රමයක් හොයාගන්න ඕනි. ඒ සඳහා ඔයාට කරන්න පුළුවන් ඇක්ටිවිටීස් වගේක් තියෙනවා. ඒවට පොසිටිව් වීඩියෝස් බලන්න පුළුවන්. තව හොඳ ෆිල්ම් එකක් වගේ, පොඩ්කාස්ට්, පොත් කියවන්න, ඒ වගේ දේවල් ඔයාට කරන්න පුළුවන්. ඒ වගේ ඔයාට කරන්න පුළුවන්. එතකොට එළියට යන්න, shopping කරන්න, ඒ වගේ දේවලුත් කරන්න පුළුවන්. ඔයාට සතුටින් ඉන්න නම් ගොඩක් දේවල් ඇත්තටම කරන්න පුළුවන්. අපි ගොඩක්ම කරන්නේ අපිට නැති දේවල් ගැන හිත දුක් වෙන එක. ඔයා දැකලා තියෙනවද? සමහර කට්ටිය ඉන්නවා මට හොඳ බොයිෆ්‍රෙන්ඩ් කෙනෙක් නැහැ. ඒ වුණාට අරයට හොඳ බොයිෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවා. ඒ වුණාට මට නැහැ. අයියා එයා මට මෙහෙම සලකන්නේ නැත්තේ? මට ඉන්න කෙනා ඇයි මාව වැඩිය ගණන් ගන්න නැත්තේ? ඩෝන්ට් කෙයා ඉන්නේ ඇයි? ඔය වගේ ප්‍රශ්න ගොඩක් අහන කට්ටිය ඉන්නවා. අහන කට්ටිය කියන්නේ ඒ වගේ ඔයා දැකලත් ඇති. ඉතින් මම කියන්නේ ඔයාට ඔයා ගාව ඉන්න කෙනාට ඔයාට දෙන්න පුළුවන් දේවල් දීලා ඔයා එයාව සතුටින් තියලා ඔයත් සතුටින් ඉන්නවා නම් මං හිතනවා එතන තමයි සතුට තියෙන්නේ කියලා. ඔයා වෙන කෙනෙක් දිහා බලලා ඒ දෙන්න හැසිරෙන විදිහෙන් අනේ මට එහෙම දෙයක් නෑනේ කියලා දුක් වෙනවට වැඩිය ඔයාට ඔය තියෙන රිලේෂන්ෂිප් එක ඇතුලේ තියෙන සතුටු වෙන දේවල් ගොඩනගා ගන්න කියලා තමයි මම ඔයාලට කියන්නේ. තව දෙයක් තමයි ඔයාගේ වටේ ඉන්න කට්ටිය. වටේ ඉන්න නෙගටිව් අයගේ. ඒ නෙගටිව් අයගෙන් අයින් වෙලා ඉන්න. ඔයාට ඒ වගේ කෙනෙක්ගෙන් උදව් ගන්න ඇත්තටම අවශ්‍යතාවයක් නැහැ. ඔයාට ඔයාගේ ජීවිතයේ දේවල් ගැන තීරණ ගන්න ඔයාට පුළුවන් වෙන්න ඕනේ. හරි අපි හිතන්නකෝ අපිට මේ වෙලාවේ හැටියට එහෙම දෙයක් කරගන්න බැහැයි කියලා. ඔයාට සමහර විට ඒ අය කට්ටිය ඔයාගේ ජීවිතේට ඇත්තටම ඕනි දේවල් එපා කියනවා වගේ දේවල් වෙන්නත් පුළුවන් කියන්නේ. ඒ කියන්නේ මට මගේ පෞද්ගලික ජීවිතය ගත්තාම මට වෙලා තියෙන දේවල් තමයි මම සාමාන්‍යයෙන් මගේ දේවල් කියන්නේ නැහැ. හරි කොහොම හරි කොහෙන් හරි ඒගොල්ලෝ ඒව දේවල් දැනගත්ත කියන්නකෝ. අපි නොකියුවත් සමහර මිනිස්සු අපේ දේවල් දැනගන්න ඕනේ. එතකොට එයාලා කියන්නේ අනේ ඕක කරන්න එපා. ඕක හරියයිද? ඕවා මේ වෙන දේවල්ද? තේරුමක් නැහැනේ. හැමදෑම ඕ වගේ දේවල්මනේ. ඉතින් ඇයි ඔයා තාමත් ඔය දේවල් කරන්නේ? මම නම් කියන්නේ ඕව අතහැරලා දාන්න කියලා. ඔන්න ඔය වගේ දේවල් අපිට අහන්න හම්බ වෙලා ඇති. මං හිතනවා මට වගේම ගොඩක් කට්ටියට ඒ වගේ දේවල් කියලාත් ඇති ගොඩක් මිනිස්සු. ඉතින් මං හිතනවා ඒක අපිට අවශ්‍ය දෙයක්. අපිට මේ වෙලාවේ දේ ඇත්තටම ඒක ප්‍රශ්නයක් වුණාට මං හිතනවා ඒක අපේ ජීවිතෙන් අපිට අයින් කරගන්න බැරි දෙයක් වෙන්න ඇති කියලා. ඉතින් එහෙම තියෙද්දිත් ඒගොල්ලොන්ගේ දේවල් විදිහට අපිට එහෙම දේවල් කිව්වහම අපිට ඒගොල්ලෝ කියන දේම අපි කරනවා නම් අපි ඇත්තටම මෝඩයෝ. ඒ නිසා පුළුවන් තරම් ඔයා ඔයාගේ තීරණ තනියෙන් ගන්න පුරුදු වෙන්න. මම කියන්නේ හොඳ කට්ටියකින් දෙයක් අත්තර කමන්නේ නැහැ.
මම මගේ ජීවිතයේ තීරණ මමම ගත්තා. ඉතින් මම ඔයාලට කියන්නේ කිසිම කෙනෙක්ගෙන් දේවල් අහන්න යන්න එපා. ඔයාට කරදරයක් වුණාම ඔයාගේ ළඟ ඉන්න කෙනෙක්ගෙන් ඇරුණාම වෙන කිසිම කෙනෙක්ගෙන් එහෙම අහන්න යන්න එපා. පුළුවන් නම් තනියම ඒවට උත්තර හොයන්න. අපිට තව සතුටින් ඉන්න පුළුවන් දෙයක් තමයි ඔයාගේ හීන. ඔයාගේ හීන බලාපොරොත්තු ඒ වෙනුවෙන් දිනපතා මහන්සි වෙන්න. ගෝල් එක වෙනුවෙන් වැඩ කරන්න පුළුවන්. ඒ දේනොත් අපිට සතුටු වෙන්න පුළුවන්. සතුටු වෙන්න ක්‍රමයක් හදාගන්න පුළුවන් අපිට ඒ දේවල් වලිනුත්. ඒ කියන්නේ ඔයාගේ ගෝල් එකක් හරි මොකක් හරි දෙයක් තියෙනවා නම් ඔයාට පුළුවන් ඒ වෙනුවෙන් මහන්සි වෙන්න. දවස ගානෙම මහන්සි වෙන්න. දවස ගානේ ඒකේ ප්‍රතිඵල ලබන්න. එතකොට ඒ දේට ඔය ආසාවෙන් ඉන්නවනම් මං හිතනවා ගොඩක් වෙලාවට අපිට සතුටින් ඉන්න පුළුවන් කියලා. තව දෙයක් තමයි ඔයාට පුළුවන් දුකක් දැනුණාම ඒකෙන් දෙයක් ඉගෙන ගන්න. උදාහරණයක් විදිහට මම ඔයාලට කියන්නම්. ඔයා කාට හරි වැඩ පාඩු කරගෙන උදව් කරනවා. අන්තිමට ඒ උදව් කරපු දේ ප්‍රතිඵලයකුත් නැහැ. ඒ කෙනත් නැහැ. දැන් ඔයාට ඒකේ දුක හිතෙනවා නම් ඒ දෙයින් දෙයක් ඉගෙන ගන්න පුළුවන්. අපි අපේ වැඩ පාඩු කරගෙන ඒගොල්ලන්ට දේවල් කරා කියලා අපිට දේවල් හැම වෙන්නේ නැහැ. මං කියන්නේ ඔයාගේ දේවල් පාඩු කරගෙන ජීවිතේ කාටවත් උදව් කරන්න යන්න එපා. ඔයාගේ දේවල් ඉස්සෙල්ලාම ඔයාගේ දේවල් කරලා ඊට පස්සේ දෙවනියට ඒ වගේ දේවල් වලට උදව් කරන්න යන්න. හැබැයි කිසිම උදව්වක් දේවල් බලාපොරොත්තුෙන් කරන්නත් එපා. මොකද අපිට අපි උදව් කරන හැමෝම අනිත් පැත්තට අපිට උදව් කරයි කියලා අපිට හිතන්නත් බැරි නිසා. ඉතින් මම ඔයාලට කියන්නේ පුළුවන් තරම් හැම වෙලෙම සතුටින් ඉන්න. නැති දේවල් ගැන දුක් වෙවි අඬන්න ඉන්නේ නැතුව ඔයාට තියෙන්නේ මොන දෙයක් වුණත් ඒ දෙයින් සතුටු වෙන්න. ඒ දෙයින් සතුටු වෙලා අනේ මට මේ දේ තියෙනවනේ වෙන කෙනෙක්ට ඔයාට තියෙන දේ වුණත් නැති වෙන්න පුළුවන්. ඉතින් ඔයා තව කෙනෙක් දිහා බලලා අනේ එයාට තියෙනවා මට නැහැ කියලා හිතුවට ඔයා දිහා බලලා තව කෙනෙක් හිතනවා ඇති අනේ මට ඔයා තරම්වත් දේවල් නැහැනේ කියලා. ඉතින් මම ඔයාලට කියන්නේ ඔයාට මේ වෙලාවේ තියෙන හැම දෙයකටම ඔයා සතුටින් ඉන්න. මට මෙහෙම දේවල් තියෙනවා, මට නිදහස තියෙනවා. ඒ හැම දෙය ගැනම ඔයා සතුටු වෙන්න. ඉතින් ඔයාලට ඒ සතුටු වෙන්න ක්‍රමයක් හොයාගන්න බැරි නම් ඒ කියන්නේ දැන් වෙන දේවල් එක්ක සතුටු වෙන්න අතරම ක්‍රමයක් ඔයාට හිතෙන්නේ නැති වෙන්න පුළුවන්. හිතන්න මම මෙහෙම සනීපෙන් මට කිසිම කරදරයක් නැතුව මම නිරෝගීව මට ලෙඩක් දුකක් නැතුව මම මේ ඉන්නවා කියන්නෙම සතුටක්. ඉතින් ඔයාට වඩා ලෙඩ දුක් තියෙන සතුටක් නැති මිනිස්සු ඕන තරම් මේ වෙලාවේ ඉන්න පුළුවන්. ඉතින් මං කියන්නේ ඒ ඔයාට තියෙන දෙයින් සතුටු වෙලා ඉන්න. එහෙනම් අලුත් වීඩියෝ එකකින් ආයෙ හමු වෙනකන් සතුටින් පරිස්සමින් ඉන්න කියලා කියන ගමන් මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා එකතු වෙන්නත් කියලා ආදරෙන් ඉල්ලනවා. එහෙනම් ගිහින් එන්න පරිස්සමට ඉන්න.